ඉතින් කොහොමද මේ දවස් දෙකේ නම් මදි නොකියන්න රෑ දවල් නැතුවම වැස්සා. එළියට බහැලා වැඩක් කරගන්න බැරි වෙන තරමටම වැස්සා. ඉතින් නුවර ඉන්න අපිට විතරක් නෙවෙයි ලංකාවේ බොහෝ ප්‍රදේශවලට මේ දවස් දෙක තුන හොඳටම වැස්සා. මේ වැස්ස දවස් දෙක තුන කොහොමද ඔයා ගත කරන්නේ? එළිපෙහෙලියට ගිහිල්ලා මල් හදන්න වැඩක් බලක් කරගන්න බැහැනේ. ඉතින් ඒ හින්දා මං හිතුවා මගේ කලින් අරන් තිබුණ වීඩියෝ කිහිපයක් මේ වීඩියෝ එකට එකතු කරන්න. සාමාන්‍යයෙන් උදේ 9-10 විතර ඉඳලා හවස 3-4 වෙනකන් සැරෙන් සැරේට අපේ වත්ත පුරා පුංචි පුංචි සමනලයෝ ඉන්නවා. ඒ වගේම මීමැස්සොත් ඉන්නවා. මෙන්න මෙයා නම් නිතරම දකින මීමැස්සෙක් නෙවෙයි. ඉතින් වැස්ස දවසට මෙයාලට මේ වෙලාවට ඉතින් ඇවිල්ලා මල්පැණි හොයාගන්න නම් බෑ. සමනලයා හැම වෙලෙම කලබලයිනේ. බලන්නකෝ තියෙන කලබලේ මල්පැණි ටික බොන්න. ඉතින් බොරුවට නෙවෙයි නේද මේ කතාව කියන්නේ. මෙයාට තියෙන කලබලේ හින්දා ෆොටෝ එකක් ගන්නවත් වීඩියෝ එකක් කරගන්නවත් අවස්ථාවක් නෑ යත් එක්ක. කලබලයට මල්පැණි පොද්දි වීඩියෝ කරගන්න බැරි වුණාට මෙන්න මෙහෙම සමනලයෝ කොළ උඩට වෙලා ගිමන් හරිනවා වගේ ඉන්නවා. මේ වෙලාවට නම් ඉතින් ඇති තරම් වීඩියෝ කරගන්න, ෆොටෝ ගහන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඇති තරම් වීඩියෝ කරගන්න, ෆොටෝ ගහන්න කියලා එයා හරි නිදහසේ සැහැල්ලුවෙන් තමයි මේ ඉන්නේ. ඔයාගේ ගෙවත්තටත් නිතරම සමනලියෝ මීමැස්සෝ වගේ ඒ වගේම පැණි කුරුල්ලෝ ඔයාගේ ගෙවත්තට එනවට කැමති කෙනෙක් නම් ඔයාගේ ගෙවත්තට දහස් පැතියා අටපැතියා වගේ මල් එකතු කරගන්න ඕනේ. මෙන්න මේ තියෙන්නේ චයිනීස් වයලට් කියන මල් වර්ගය. මේක ගොඩක් වෙලාවට පාරවල් දෙපැත්තේ කැලේට වගේ හැදෙනවා. ඉතින් මේකේ වර්ග කිහිපයක්ම තියෙනවා. මෙන්න මේ මල්වල පැණි බොන්න මීමැස්සෝ නිතරම එනවා. ලොකු නඩත්තුවක් අවශ්‍ය වන්නේත් නැහැ. වැඩිපුර වැවෙන අතු ඉති කපලා දැම්මහම මෙයත් හරි අපූරු මල් වර්ගයක් තමයි. මොකද නිතරම වගේ මේ ගස්වල මල් හැදෙනවා. මේවාගේ හැදෙන බීජ වලින් මෙයා ඉක්මනින් ව්‍යාප්ත වෙනවා. කලා රසය තිබුණත් නියගලා මලේ මලා නේද කෑවොත් නියගලා අලේ. ඔයා අහලා තියෙනවද නියගලා ගැන? ඔන්න ඔහොම කතා තමත් කියන්නේ. ඒ වුණාට ඉතින් පුදුම ලස්සනක් නේ මේ මල. ඉතින් වැටේ ගිහිල්ලා තියෙන මේ නියගලා වැල මම කපලා දාන්නේ නැතුව මේ ලස්සන හින්දම ඉතුරු කරලා තියෙනවා. මොකද නිතරම මේ වගේ මල් දැන් බලා ගන්නවත් නැහැනේ. මේ නියගලා පිපෙද්දි එක පාටක්, ටික දවසක් දෙකක් යනකොට තව විදියක්, ඒ වගේම පර වෙලා යනකොට මල තවත් විදියක්. ඉතින් හරි අපූරුයි මල් කිහිපයක් එකතු වෙලා තියෙනකොට මේ නියගලා වැලේ. මල් විතරක්ම බලන්න බෑ කියලා මගෙන් හැරිලා යන්න එපා. මම ඔයාලට ලස්සනම ලස්සන මල් ටිකක් පෙන්නනවා මේ වීඩියෝ එකේ. මල් වලට ආදරේ ඔයාට ලස්සනම ලස්සන මල් යායක් පෙන්වන්නද? ඔන්න ලංකාවේ නන් නෙවෙයි. අටපෙතියා යායක් පිපිලා තියෙනවා පාට පාටින්. මේ ලංකාවේ නෙවෙයි දකුණු කොරියාවේ. දකුණු කොරියාවේ ප්‍රධාන පාරක් අයිනේ රජයේ ඉඩමක තමයි මේ අටපෙතියා යායම හැදිලා තියෙන්නේ. ඉතින් මේ කාලෙට මේ අටපෙතියා ගස්වල ඒ වගේම තව තැන්වල වෙන වෙන මල් වර්ග තියෙනවා. ඉතින් මේ කාලෙට මේවා යායට පිපිලා සීතල කාලෙන්නේ ලඟ වෙන්නේ. ඉතින් මේ ගස් එහෙම්ම මැරිලා යනවා. ඉතින් හිතන්නකෝ ලංකාවේ පාරක් දෙපැත්තේ තියෙන රජයේ ඉඩමක මේ විදිහට මල් පිපිලා තිබුණොත් බොහෝ විට මේ තරම් ලස්සනට ඉතුරු වෙලා තියෙන එකක් නන් නැහැ. හැබැයි මේ පිපිලා තියෙන මල් නම් කිසිම කෙනෙක් ලස්සන බලනවා මිසක් විනාශ කරන්න, හානි කරන්න යන්නේ නැහැ කියලා තමයි කියන්නේ.
අනිත් මල් හැම එකටම වඩා මේ සුදු පාට අටපෙතිය එක නම් මාරම ලස්සනයි. දකිද්දි හිතටත් මාර සතුටක් දැනෙන්නේ මේ අටපෙතිය මල්ලට. ලංකාවෙත් සමහර තැන්වල මම දැකලා තියෙනවා එක එක විදිහේ මල් තියෙනවා. හැබැයි මෙන්න මේ තරම් කිරි සුදු පාටට මම දැකලා නැහැ අටපෙතිය මේ සුදු පාට එක නම් තියෙනවා. ඔයාගේ ගෙවත්තත් පාට අටපෙතිය ගොඩක් ඇති. ඉතින් උත්සාහ කරලා බලන්න මෙන්න මේ වගේ ඉඩපාඩු තියෙනවා නම් යායට අටපෙතිය ටිකක් හදාගන්න පුළුවන්ද කියලා. මල්වල ලස්සන බලලා මගේ channel එකත් subscribe කරලම යන්න. ආය ලස්සන වීඩියෝ එකක් අරගෙන මං එන්නම් ඔයාගේ ගෙදරට. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා.